යාළුවනේ ඔයාලට කොහමද? ඔන්න ඉතින් අද අපි යන්නේ ලස්සන ගාඩන් එකක් බලන්න. මේ ගාඩන් එකට ඉතින් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පුංචිම ට්‍රේන් එකේ නැගලා. ට්‍රේන් එකක් කිව්වේ ට්‍රේන් එකක් විදිහට හදපු ලිෆ්ට් එකක්. අපි ඉතින් කහමල් වලින් පිරුණු ලස්සන තැනක් බලලා දැන් නිලුමල් තියෙන ලස්සනම තැනක් තමයි බලන්න යන්නේ. මේක එතන ඉතින් තනින් තැනට ලස්සන මල් එක වර්ගෙ ඉතින් මේ පාක් එකේ හදලා තියෙනවා. ඒ වගේම මේ නිලුමල් තියෙන තැන නම් ඉතින් මාළුවෝ ගොඩාරියක් ඉන්නවා. එයාලට ඉතින් කෑම දාන්නත් තැනක් අපිට තියෙනවා. ඔන්න ඔය විදියට අපි ඉතින් එතන ඉන්න සතුන්ට කෑම දැම්මා. ඉතින් අපි ඊළඟට ආවේ උදෝන් කන්න. උදෝන් කිව්වේ ඉතින් ජපානයේ තියෙන ප්‍රසිද්ධ කෑමක්. මේ විදිහට තමයි ඉතින් මෙතන උදෝන් හැදෙන්නේ. උදෝන් වලට දාගන්න ඕන දේවල් ඉතින් අපිට මෙතනින් අරගෙන ගානට ඇඩ් කරලා ඉතින් අපිට කැමති දේවල් ඉතින් බෙදා ගන්නත් පුළුවන්. තමයි ඉතින් උදෝන් කෑම අපි කන්න ඕන. ඔයාලා බලන්නකෝ දැකලා නැත්නම් කමෙන්ට් එකකුත් දාන්න. ජපානයේ ඉන්න අය නම් ඉතින් මේ කෑම කාලා ඇති. ලංකාවේ ඉන්න ඔයාලා නම් ඉතින් වැඩි මේ කෑම ගැන දන්නේ නැතුව ඇති. ඒ නිසාමයි ඉතින් මට මේක ගැන වීඩියෝ එකක් ගේන්න හිතුනේ. අපි ඉතින් ඊළඟට ආවේ ජපානයේ තියෙන ලස්සන දියැලක් බලන්න. මෙතන ඉතින් නාන්නත් එක්ක තමයි අපි හිතාගෙන ආවේ. හැබැයි ඉතින් මෙතන වතුර නම් සීතලයි. මේ තැන ඉතින් තියෙන්නේ නම් ජපානයේ ෆුජි කියන පැත්තේ. ෆුජි වලත් ඉතින් ගොඩක් දුර ඉතින් අපි මෙතනට යන්න නම් ආවා. හැබැයි වතුර නම් ගොඩක් සීතලයි.
ඔන්න ඔය විදියට ඉතින් අපි එතන ටිකක් වෙලා හිටියා. බලන්නකො ළමයි එතන හරි ලස්සනයි නේද? ඉතින් එතන නාලා ඊට පස්සේ ශ්‍රී ලංකා රෙස්ටෝරන්ට් එකකට ගිහින් කෑම කාලා අද දවසත් ඉතින් මෙන්න මේ විදියට අපි ඉවර කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් යාළුවනේ අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.